වෙලාවේ කහ කෑල්ලට ඇවිල්ලා ඉන්නේ. ඩොලර් 70ක විතර ප්‍රොජෙක්ට් එකක් තියෙනවාද වෙසක් දවසේ. ඉතින් මේක ඉවර කරගන්න ඕනේ. කොහෙවත් යන්න නම් අයිඩියාවක් නැහැ ආද. යාළුවෝ නම් යනවා කිව්වා. මේ වැඩත් එක්ක මේ ටිකේ අපේ ගෝල් එකට යන්නත් ඕනේ. ඒකින්ද අද ඉතින් මේ වැඩ ටිකයි ඒ ටික ඉවර කරන්න කියලා තමයි බැලුවේ. මම ඔයාලට පෙන්නන්න මේ කහ දැන් ටිකක් ලොකු වෙලා තියෙන්නේ. තමන්නේ අවුරුද්දක් විතර යනවා මේකේ අපිට කහ ගන්න පුළුවන් වෙන්න. මාසයක් එකමාරක් වගේ වෙන්නේ. ඉතින් ටිකක් හොඳට ඇවිල්ලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්න. පල්ලි වහන්න නෙමෙයි කරන්නේ, ගොඩක් හදන්නේ නැහැ. පොඩ්ඩක් හදන්නේත් එක මේ ටික ඒව වැස්සා. ඉතින් අපිට වතුර ගහන්න උවමනාවක් තිබෙන්නේ නැහැ. වහිනින්ද දැන් මේ ලොකු වෙලා තියෙන්නේ මේ ගානට හැම එකම කොළයම ලොකු වෙලා ඇවිල්ලා තියෙනවා. හරියට වතුර ඕනේ. ඒ වගේම දැන් තියෙනවා මේ පැල ගලවලා අයින් කරන්න ඕනේ. තාම ටුට්ටක් තියෙන. ඉතින් තව ටිකක් වුණාම ගලවලා අයින් කරනවා ඒ ටික. තාම වටර් ලයින් එකත් හරියට හදලා නැහැ. නිකන් ඔහේ උඩින් පල්ලෙන් තියෙන්නේ. මොකද මේක අපි ස්පෙකුණ ආරමුණෙන් නෙමෙයි කරන්නේ. එමේ කොළයම හොඳට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ අපි කිසල් හිටේව අර එතන දෙකයි ඔහම තමයි තියෙන්නේ. අරහෙට යනකම තියෙන අපි අරටිකට මේ මදි වුණා අපිට පොල්ලතු ඒ ටික ලොකුවට හැදිලාත් නැහැ. ඔයාලට මම පෙන්නන්නම් දැන් මේ රෙමිතියට හැදුවාම මේ ගානට ඇවිල්ලා තියෙනවා. හදන්න ඕනේ විදියට හැදුවා නැති වුණාම මේ තාම පොඩි ගස් තියෙන්නේ. ඒ කියන්නේ හරියට වතුර වැටලා එහෙම නැහැ. තාම මේ ටූටියට තියෙන්නේ. ඒ කියන්නේ මේ හරිය මේ අපිට සාත්තු ගන්න බැරි වුණා. ඉතින් ඒකෙන් ඉඳන් ලොකුවට නැහැ මේ හවරට මේ අර වැහෙන්න ඕනේ. හාලේ හෙන්න ඕනේ හොඳට. එතකොට තමයි ඒකේ අර හොඳට වැඩෙන්නේ. වතුර එහෙම වැටිලා හොඳට මේ පළදා වෙන්නේ. මේක හොඳට වැවුවා. දැන් අපි යමු මගේ ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න. ඉතින් මම ප්ලෑන් එකක් තියෙනවා මෙතනින් මේ පොඩ එලි මෙසියක් දාගෙන වැඩ කරන්න. ඉතින් ඒකටත් මෙසියක් ගන්න ඕනේ එළියට. මම තමයි අද අප්ඩේට් එක. අපි එන වැඩේදී අපි මේ ටික කරන්න දෙනවා. ඊටස් දැන් මම මේක පටන් ගන්න දෙනවා. අද ඉවර කරපු වැඩයක් ඉතින් ඩිලිවර් කරලා ඉවරයි. මෙතන තියෙනවා අද 8:30 වෙද්දි යවන්න ඕනේ. දැන් මෙතන 11:30 වෙද්දි යවන්න ඕනේ මේක. ඊට පස්සේ මේක නම් හිට යවන්න තියෙන්නේ. ඉතින් මේ ටික ඩොලර් 70ක ප්‍රොජෙක්ට් එක මම බැලුවේ මේ සෙට් එකම අද ඉවර කරගන්න. ඉතින් අද වෙසක් දවස වුණාට කොහෙවත් යන්නේ නැතුව මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරගත්තා. මගේ බාර හිතට නිදහස්. එතකොට මට අනිදාස් ටික මගේ වැඩ ටික ගානට කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මම මැනේජ් කරගන්නේ මොකද මම අර කායක් වැඩ කරපු විදිහත් එක්ක මැනේජ් පැත්ත පොඩ්ඩක් අවුල් ගියා. ඉතින් ඒකින්ද මම මේ විදිහට මගේ වැඩ ටික මැනේජ් කරගන්නවා. දැන් මේ යන ඒක ඉන් ප්‍රොග්‍රස් දානවා. ඊටසේ මේ ටු ඩු ලිස්ට් එකේ තව යටට තියෙනවා. ඉතින් ඒ ටික තියෙන්නේ කරන්න ඕනේ වැඩ. ඔහොම තමයි මම මේ මැනේජ් කරගන්නේ මගේ මේ වර්ක් ෆ්ලෝ එක. මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් ඉස්සරහට. මේක මොකක්ද ඇප් එක කොහොමද කරන්න කියලා. ඉතින් ඔහොම තමයි වෙන්නේ වැඩේ. මට ඇත්තටම මේ වීඩියෝස් එඩිට් කරන එක අද තියෙන වීඩියෝස් ටික පෙන්වන්න විදියක් නැහැ. මොකද ක්ලයන්ට්ගේ අර පෙන්වන්න එපා කියලා. ඉතින් ඒකෙන්ද මට අද එඩිට් කරන එක පෙන්වන්න වෙන්නේ නැහැ. පමාරි මේ ටික තමයි අද තියෙන වැඩ ටික. ඉතින් ඔය ටික මම අද දවස් හදවත ඉවර කරන්න ප්ලෑන් කරනවා. අද 10 වෙනි දවසේ මම ප්‍රොජෙක්ට් එක කරගෙන යන ගමන් ඉන්නේ. ඉතින් අද තියෙන ප්‍රොජෙක්ට් එක කොහොම හරි ඩොලර් 70ක් කියන්නේ රුපියල් 18000ක් 19000ක් වගේ වෙනවා ලංකාව මුදලේ. අපේ ගෝල් එකට රුපියල් 19000ක් වගේ එකතු වෙනවා. එතකොට රුපියල් 53000ක් වගේ අපි ගෝල් එක රීච් කරලා තියෙනවා. තව අපිට දවස් 20ක් තියෙනවා. මේ දවස් 20 දී අපේ රුපියල් 90000ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඉස්සරහට වැඩ එක වැඩ කියලා. එහෙනම් 11 වෙනි දවසේ හම්බෙමු. ප්ලීස් පරිස්සමෙන් ඉන්න.